කරනවනේ මල්ලිය. හරි. හරි. මේ කොහෙන්ද මං ඉවර කරේ? අතන මේ රෙස්ට්‍රික්ෂන් ටික අයින් කරන එකේ අර මේ හය පෙයාස් ලෝව පෙයාස් දෙකෙන් එකක් නේ වෙන්න පුළුවන් කියන තැනින් ඉවර කරේ. හරි. ඊට පස්සේ ලෝව පෙයක් ගත්තම දැන් උදාහරණයක් විදියට මේ පින් එකෙන් ජොයින් වෙලා තියෙද්දි ඔයාගේ ස්ක්‍රීන් එක පේන්නේ. සෝරි. මේ host only the host can share මොකක්ද ඒක කියන්නේ? මේ මාසිකා ඔයා රික්වෙස්ට් එකක් රික්වෙස්ට් දැම්මා. එකක් දාන්න accept කරන්න. ඒ මට රික්වෙස්ට් එකක් එවන්නත් බැහැ. හරි පොලේ. ලෝව පෙයාගක් ගත්තම දැන් උදාහරණයක් විදිහට මේක ගත්තම දැන් මේක ග්‍රවුන්ඩ් කරාම මේ ලින්ක් එකට එන්න පුළුවන් මේ විදිහට විතරයි. එතකොට අපි normally 2D space එකේ ඔබ්ජෙක්ට් එකක් ගත්තම යාට අපි කිව්වා degree of freedom 3ක් තියෙනවා කියලා. එතකොට මෙයාගේ තියෙන එකයි එතකොට restrict වෙලා තියෙන කියන්නේ දෙකක්. ඊට පස්සේ higher pair එකක් ගත්තම higher pair එකේ මෙයා උඩ පහළ යන ගමන් මෙයා rotate වෙනවා. එතකොට යාගේ තියෙනවා දෙකක්. එතකොට degree of freedom දෙකක් තියෙනවානේ. එතකොට යාගේ restrict වෙලා තියෙන්නේ 3න් 2ක් අඩු කරාම 1යි. හරිද? ඊට පස්සේ එතකොට normally lower pair එකක් ලියන්නේ J1 කියලා. higher pair එකක් ලියන්නේ J2 කියලා. එතකොට අපිට finally degree of freedom ලියන්න පුළුවන් n-1 minus 2J1 minus J2. මේකට තමයි කියන්නේ Kurzbach equation. හරිද? ඊට පස්සේ අපි අර Douglas equation එක තමයි මේක ඊට පස්සේ prove කරන්නනේ. එතෙන්දි කරලා තියෙන්නේ අර degree of freedom කියන්නේ අපිට motion එකක් ගන්න පුළුවන් එකනේ. එතකොට අපිට at least degree of freedom එකක් තියෙන්න ඕනනේ. හරිද? එතකොට degree of freedom එකක් එන්න විදියට අපිට හදන්න පුළුවන් simplest mechanism එක මොකද්ද කියලා තමයි ඒකෙදි sorry. ඒකෙදි මේ බලලා එතකොට අපි කිව්වා එයාගේ degree of freedom කීයක් තියෙනවද? එකයිනේ simplest එක ගන්න. එතකොට එයාගේ higher pairs නැහැ කියලා අපි assume කරනවා. හරිද? එතකොට මේ degree of freedom එක m වලිනුත් මේ ලියනවා. m සමානයි එකයි 3n minus 1 2 2j අපි දන්නේ and j2 0. එතකොට එනවා j1 3n සමානයි 2j plus 4. එතකොට අපි මේ n වලට එක එක අගයන් දාලා බලමු lower pairs ගන්න පුළුවන් කොච්චර lower pairs ගන්න පුළුවන්. n අපිට එකක් වෙද්දී එතකොට j ඉන්නේ ඍණ 1යි භාගයයි. ඍණ භාගයයි ඒක වෙන්න බෑනේ. ඊට පස්සේ දෙවෙනි එක ගත්තම එන්නේ 6යි 4යි 2යි සමහර 2යි j1. එතකොට j1 ඉන්නේ 1යි. හරිද? ඒක අපි බලමු ඒක possible නැත්තේ කියලා. දැන් එතකොට n කියන්නේ number of rigid bodies නේ. එතකොට මෙතෙන්දි වෙලා තියෙන්නේ මේ වගේ මොකක් හරි
ලින්ක් දෙකක් ජොයින්ට් එකකින් කනෙක්ට් වෙලා වගේ එකක්. දැන් අර අපේ 06 එකට එද්දි අර අපේ තියෙන දොර හිතන්න අර දොරේ උඩ කෑල්ල නැතුව. එතකොට දොර බිත්තියට ෆික්ස් කරලා තියෙයි. එතකොට බිත්තියට ෆික්ස් කරාම අර දොර කියන එක අපිව රොටේට් කරන්න පුළුවන් අර බිත්තිය වට. එතකොට ඒකේ අර අපි රොටේට් කරන එකේදී අර ඉන්පුට් මෝෂන් එකයි සහ අර ස්ටාර්ට් කරන මෝෂන් මේ පොසිෂන් එකයි එන්ඩ් කරන තැනයි දෙකම එක. එතෙන්දී අර එනර්ජි එකක් ට්‍රාන්ස්මිට් වෙන්නේ නැහැ. දැන් අපි මැෂින් එකක් හදන්නේ අපේ අර මැෂින් එකේ තියෙන මෙකැනිකල් එනර්ජි එක ඉෆෙක්ටිව් විදියට වෙන මොකක් හරි එනර්ජි එකක් බවට කන්වර්ට් කරගන්න. ඒකෙන් වර්ක් එකක් කරගන්න. දැන් මේකේ වුණාම මේකේ එන්ඩ් ලින්ක් එකයි ස්ටාර්ට් ලින්ක් එකයි දෙකම එක. මේ වගේ උදාහරණයක් හිතන්න. ඒකේ ලින්ක්ස් දෙකයි මේක දෙක ගත්තම ඒකේ ලින්ක්ස් දෙකයි. දැන් අපිට මෙයාව කරගවන්න පුළුවන් බට් මේකේ තියෙන එනර්ජි එක අපිට ට්‍රාන්ස්මිට් කරන්න බෑ. මෙයාගේ ස්ටාර්ටින් මෝෂන් එක එන්ඩින් මෝෂන් එක ඒ නිසා මේක අපි මිකැනිසම් එකක් විදියට ඩිෆයින් කරන්නේ නැහැ. මිකැනිසම් එකක් විදියට ඩිෆයින් කරන්න අර ලින්ක්ස් වලින් ජොයින් වෙලා තියෙන්න ඕන ප්ලස් එයාට ඉෆෙක්ටිව් විදියට මෝෂන් එකක් වෙන්නත් ඕන. ඉෆෙක්ටිව් එනර්ජියක් ගන්න පුළුවන් විදියට රිලේටිව් මෝෂන් එකක් වෙන්නත් ඕන. මේක රිලේටිව් මෝෂන් වෙනවා බට් මේකේ අර එනර්ජි එක ට්‍රාන්ස්මිට් වෙන්නේ නැහැ. ඒ නිසා මේක අපිට ගන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි එක දැම්මොත් තුන්වෙනි එක ඉන්නේ 9යි 5යි පා බෙදීම දෙකයි. පා දෙන්න හැම. ඒකට හතරවෙනි එක ගත්තම 12යි 8යි 2යි 4යි. එතකොට මෙන්න මේක තමයි ඩුප්ලස් කියන එකේනා ගත්තේ සිම්ප්ලස්ම මෙකැනිසම් එක. ඒ කියන්නේ නම්බර් ඔෆ් මේවා තියෙනවා 4ක්. මේ වගේ 4 bar linkage එකයි දෙකයි තුන පොළවත් එක්ක 4. එකයි දෙකයි තුනයි 4. මේක තමයි මේ සිම්ප්ලස්ම මෙකැනිසම්. ඊට පස්සේ අපි මෙයාගේ m සමාන එකයිනේ. අපි බලමු මේකේ m සමානයි බිඳුවයි කියන්නේ මොකද? එයාගේ කිසිම මෝෂන් එකක් වෙන්නේ නැහැ. ඒකින් අපිට ඒ වගේකින් වැඩක් නැහැ. එයා ස්ටැටිකලි determinate but අපිට ඩිටර්මයින් කරන්න පුළුවන් බට් අපිට ඒකෙන් වැඩක් නැහැ. මෝෂන් එකක් වෙන්නේ නැහැ. determinate ඒ වගේ එකකට අපි කියනවා ස්ට්‍රක්චර් එකක් කියලා. එයා කිසිම මෝෂන් එකක් වෙන්නේ like this. මේක ඔහේ ෆික්ස් වෙලා තියෙනවා පොළවට බට් මෝෂන් එකක් වෙන්නේ වැඩක් නැහැ ජීවිතේ. ඊට පස්සේ m විශාලයි බිඳුව. එතකොට අපි කියනවා මෙකැනිසම් එකක් වෙනවා කියලා. ඒ කියන්නේ අර m සමාන 1නේ අපි බලමු. මේ සිම්ප්ලස්ම මෙකැනිසම් m කුඩයි බිඳුව වුණාම එයා ස්ටැටිකලි ඉන්ඩිටර්මිනන්ට් කියන්නේ. ස්ටැටිකලි ඉන්ඩිටර්මිනන්ට් වෙද්දි අර එක්කෝ අර වැඩිපුර ලින්ක් එකක් දාලා අර ඒ වගේ සීන් එකක් තමයි මේ m කුඩයි බිඳුව වෙන්නේ. ඒක හරිද? ඒක තමයි m කුඩයි බිඳුව. තියරි නම් තියෙන්නේ මෙච්චරයි. අපි ගණන් ටිකක් හදමු. මම මුලින් අර එදා ක්ලාස් එකේ කියලා දීපු ගණන් ටික කරන්න ගණන් දෙකක් එතකොට තියෙනවා. එතකොට මේකේ අර දැන් අපේ ඉක්වේෂන් එක මොකද? m සමානයි 3n - 1 - 2j1 - j2. දැන් අපි බලමු number of links කොච්චර තියෙනවද කියලා. එතකොට මේක fixed මේක 1යි මේක 2යි 3යි 4යි 5යි. එතකොට n තියෙනවා
number of links say J1 කියන්නේ මේ lower pairs. මේ මෙතන තියෙන එක joint එක. මේක මෙතන තියෙන lower pair J1. මෙතන J1. මෙතන J1. මෙතන J1. මෙතන J1. ඊට පස්සේ මේ මෙතන තියෙන්නේ higher pair එක. අර ball bearing scene වගේ. ඒකට එතන තියෙන්නේ higher pair. හරිද? ඒතර J1 කියත 2 2 3යි 4යි 5යි J2 එකයි. ඒකට එනවා 5 12යි 10යි 1යි. අර m සමාන 1යි. අපිට m සමාන 1ක් වෙන මෙකැනිසම් එකක් තමයි අර ඉෆෙක්ටිව් එකක් විදියට ගන්න. ඊට පස්සේ තව එකක් බලමු. ම්, මේකේ බලමු. එතකොට මේක පොළොවට ෆික්ස් නේ. එතකොට එතන 1යි මෙතන 1යි මෙතන 1යි ඊපස්සේ 2යි 3යි 4යි 5යි 6යි 7යි. number of links 7යි. ඊපස්සේ අපි බලමු lower pairs කොච්චර තියෙද කියලා. මෙන්න මෙතන මෙන්න මේ පොයින්ට් එක බලන්න. එතනදී මේ ජොයින්ට් එකට ලින්ක්ස් දෙකක් කනෙක්ට් වෙලා තියෙනවා. මේකයි මේකයි. හරිද? එතකොට අපි කිව්වා මොකක් හරි ජොයින්ට් එකකට ලින්ක්ස් එකතු වුණාන් පස්සේ අපි රිලේටිව් මෝෂන් එකනේ බලන්නේ. දැන් මෙයාට සාපේක්ෂව මෙයාගේ මෝෂන් එක. එතන එකයි මෙයාට සාපේක්ෂව මෙයාගේ මෝෂන් එක මෙතන දෙකයි. එතකොට මේ ජොයින්ට් එකට ලින්ක්ස් තුනක් එකම ජොයින්ට් එකට ලින්ක්ස් තුනක් කනෙක්ට් වෙලා තියෙදි එතන තියෙන්නේ ලින්ක්ස් ගන්නට වඩා ලින්ක්ස් n කනෙක්ට් වෙලා තියෙන්නේ n-1 degree of freedom. හරිද? මෙතන n links නම් n links වලින් ප්‍රොඩියුස් කරන්නේ n-1 sorry n links නම් 3යි ඔය දෙකයි n-1 degree of freedom. දැන් එතකොට එතකොට ඒ ජොයින්ට් එකේ කීයක් වෙනවද degree of freedom? මෙතන ඒක lower pair එකක් තමයි. ඒ වුණාට එයාගේ degree of freedom කීයද? දෙකක් තියෙනවා. එතකොට මේ ජොයින්ට් එකේ 2යි ජීව. හරිද? මේ ජොයින්ට් එක ගත්තම ඒ ජොයින්ට් එකෙත් එහෙමනේ. මෙතන මේකයි මේකයි මේකයි. එතකොට 3යි. එතකොට රිලේටිව් මෝෂන් කීයද? මෙයාට සාපේක්ෂව අපි දැන් 4ට සාපේක්ෂව 3 එකයි 4ට සාපේක්ෂව 5 එකයි. එකක් ග්‍රවුන්ඩ් කරනවා. එතකොට එයාගෙත් තියෙන්නේ 2යි ජීව. ඊට පස්සේ මේ පොයින්ට් එක ගත්තම J1 මේ පොයින්ට් එක ගත්තම J1 ඊට පස්සේ මේක ගත්තම මෙන්න මෙතන. එතන තියෙන සර්ෆස් කන්ටැක්ට් එක. එතන තියෙන්නේ එතකොට J1 මෙතන. ආයි මෙතනත් J1 එකක් එනවා. මෙතන J1 මේ මෙතන J1 යන සර්ෆස් එකනේ. ඊට පස්සේ අර මෙතන බෝල් බෙයරින් වගේ සීන් එකක් තියෙනවා. එතකොට එතන J2. එතකොට බලන්න J1 කීයද කියලා. 2යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එක. එතකොට එයාගේ ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එනවා n7යි 6යි 9යි 24යි 18යි 18යි
එතකොට එන්නේ m සමානයි ඍණ 1. දැක්කද? ඒක ඉන්ඩිටර්මිනන්ට් අවස්ථාව. m කුඩායි බිඳුව කියන්නේ ඉන්ඩිටර්මිනන්ට්. අපිට යාගේ මොෂන් එක ඩිෆයින් කරන්න බෑ. ඒකට හේතුව මං කියවන අර වැඩිපුර ලින්ක් එකක් ඒක අස්සේ ගිහිල්ලා වගේ සීන් එකක් කියලා. මේක හොඳට බැලුවොත් ඔයාලට පෙනෙයි මෙන්න මේ රෝලර්ස් දෙක. මෙන්න මේ රෝලර්ස් දෙක නැතුවත් මේ මෙකැනිසම් එක ඔහොමම වැඩ කරනවා. කිසිම ඉෂුව එකක් නැතුව මේ මෙකැනිසම් එක මෙයා කරකෙද්දී මෙයා මේක ගිහිල්ලා මෙයා රොටේට් වෙන ගමන් මෙයා මෙහෙ යනවා. මෙයා මෙහෙ යනවා. ඒකේ මේක තිබ්බ කියලා මේක අයින් කරා කියලා මෙකැනිසම් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන්නේ අර වැඩිපුර ඕනවට වඩා වැඩිපුර ලින්ක්ස් ගානක් එකතු කරලා ඇඩ් කරලා තියෙනවා. එතකොට අපි ලින්ක්ස් නැතුව ගත්තොත් එතකොට මේකයි නැහැනේ. ඒකයි නැහැ. නෑ. අපි දැන් ඒ දෙක අයින් කරලා බලමු ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කොච්චර එනවද කියලා. එතකොට මෙතන J1 මෙතන J1 මෙතන J1 මෙතන J1 තව කොයිද මෙතන J1 එකයි දෙකයි තුනයි හතරයි පහයි. එතකොට J1 කීයද? 5යි. J2 එක වෙනස් වෙන්නේ නැහැ. J2 එකයි number of links link මේව දෙකක් අඩු කරන්න 5. එතකොට m සමානයි 3 5 minus 1 minus 2 5 12යි 6යි 1යි. එතකොට m සමානයි එකක් එන. දැක්ක? ඒ වෙලා තියෙන්නේ අර අතන තිබ්බ වැඩිපුර මේ ලින්ක්ස් දෙකක්. ඊට පස්සේ තව එක්සැම්පල් එකක් කරමු. මේකේ අපි නම්බර් කරොත් මෙතන 1යි මේක මේ ටික එකයිනේ. එතකොට මේක 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි මේක නෑ. මෙතන 1යිනේ පොළොවට 1යි 2යි 3යි 4යි 5යි. එතකොට n සමානයි 5යි. එතකොට අපි බලමු J1 කොච්චර තියෙනවද කියලා. මේ පොයින්ට් එකේ J1 මේ පොයින්ට් එකේ J1 මෙතන අර J2 එක මෙතන J1 ඊට පස්සේ මෙතන J1 J1 එක 1 2 3 4යි 4යි J2 එක 1යි. එතකොට මේ මෙතන එකම ගැටල මෙතන සර්ෆස් කන්ටැක්ට් එක එකයි. එතන මේ දෙකේම එකමයි දිගට එකම. එතකොට මෙතන J එතකොට එනවා m සමානයි i minus 10යි 10යි එකත් එකයි. ඊට පස්සේ තව එක්සැම්පල් එකක් කරමු. අපි ගමු මේකේ මේ රෝල එකයි මෙයයි වෙල්ඩ් කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද මේ දෙකම අපි එක ලින්ක් එකක් විදිහට තමයි සලකන්නේ. එකයි මේ දෙකම අපි ගන්නවා 2යි 3යි. ඊට පස්සේ එතකොට එනවා n සමානයි 3යි
J1 මෙතන J1 එකක් තියෙනවා. මෙතන J1 එකක් තියෙනවා. J1 දෙකයි. J2 මෙතන 6 පෙයක් තියෙනවා. J2 J සමානයි. ඒ දෙකයි. තුනෙන් එක දෙකයි 6යි 4යි 1යි. M සමානයි 5. sorry 1යි. හරි. තව එකක් කරමු. මේ මෙතන තියෙන්නේ මේ ternary link එක. අර මං කලින් කිව්වේ මේ link තුනක් අපිට සෙට් කරන්න පුළුවන් කියලා. මේ මෙතන සෙට් කරන්න පුළුවන්, මෙතන සෙට් කරන්න පුළුවන්. එතකොට අර තුනක් සෙට් කරන්න පුළුවන් වුණාට ඒක තනි එක රිජිඩ් බොඩි එකක් විදිහට තමයි ගන්න. එක එක දෙක තුන මේ කැලම 4යි, මේක 5යි, මේක 6යි, 7යි. එතකොට n සමානයි 8යි. ලෝව ප්ලස් මෙතන J1 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 මේ මෙතන J1 මෙතන J1 මෙතන J1 එතකොට මෙතන J1 මෙතන J1 උනේ අර මේක එක ලින්ක් එකක් විදිහට ගන්නවා කියන්නේ මේක එකයි මේක එකයි කියලා මෙතන සෙට් වෙලා ඉන්න දෙකයි මේකයි මේක විතරයි. එතකොට J1 තුනක් නෙමෙයි එතන තියෙන්නේ. මේ එතන ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් දෙකක් නෙමෙයි. මේක ඇල වෙනවා මේක ඇල වෙනවා. එතකොට ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් එතන එකයි. තව මොනවද මෙතන J1. එතකොට J1 වෙනවා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. J2 නෑ. M සමානයි M සමානයි 1. ඊට පස්සේ එකයි දෙකයි තුනයි මේ 4යි 5යි 6යි 7යි 8යි. එතකොට n සමානයි 8යි. J1 මෙතන J1 එකක් තියෙනවා. මෙතන J1 එකක් තියෙනවා. J1 එකක් තියෙනවා. දැන් මෙතන බලන්න මේ පොයින්ට් එකට පිස්ටන් එක තියෙනවා. මේ ලින්ක් එක තියෙනවා මේ ලින්ක් එක තියෙනවා. ඒකට ඒ ජොයින්ට් එකට කීයක් කනෙක්ට් කරලාද? 3ක් කනෙක්ට් කරලා. එහෙනම් ඩිග්‍රී ඔෆ් ෆ්‍රීඩම් කීයද? 2. ඒකයි J1. මෙතන J1 මෙතන J1 මෙතන J1 J1 එකයි දෙකයි තුනයි හතරයි පහයි 6යි 7යි 8යි 9යි. සුටයින් ඊට පස්සේ J1 එනවා 1 2 3 4 5 6 7 8යි 9යි. J2 එව නැහැ. n සමානයි 8.
එකයි 21යි 18යි. එතන තුනක් ගන්න. එකයි දෙකයි 3යි 4යි 8යි 9යි. මේකේ මේ මගේ අරුණ මොකක් කරේ දීලා එම් සමන එක ආවේ නෑ. එතන 3යි 4යි 5යි 6යි 7යි නෑ නේ හරි. එම් සමන තුනේවත් තියෙන තුන. ඊට පස්සේ ම්ම්, එකයි මේක තමයි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් සමානයි 4යි J1. මෙතන J1 J1 මෙතන J2 J1 J1 ඒවා තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. J2 ඒවා මෙතන 6 පෑව තියෙන 1යි M සමානයි දෙවර 8යි 7යි 18යි M සමානයි 1. ඊට පස්සේ බැකෝ එකක් ගන්න. ඒක ඒකේ normally number කරමු 1 2 3. අර මේක අස්සේ තමයි මෙයා මේ යන්නේ. මේක පිස්ටන් එක වගේ මේක සර්ෆේස් එක වගේ ඒක වෙනම එකක්. ඊට පස්සේ 5 6 7 2යි 3යි 4යි 5යි 7යි 8යි. තව මේ බොඩි එක ලබනවා. බොඩි එකටමනේ මේකත් අයිති. එතකොට බොඩි එකත් හරි. රේන් සමානයි J1 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 මෙතන බලන්න මේ එකට 1යි 2යි 3යි නම් J 2යි J1 ඊට පස්සේ මෙතන මේ සර්ෆේස් එක මෙහාට එනවා. එතකොට එතන J1 මෙතන J1 මෙතන J1 මෙතන J1 මෙතන J1 එතකොට J1 සේරම තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි J2 නෑනේ. එතකොට M සමානයි sorry 9 minus 1 M වෙනවා නම් මේ 8යි 24යි 12යි 22යි. එතකොට M සමාන වෙනවා 2. ඔයාලට තේරුම් නැති දේවල් මොනවා හරි තියෙද? ඉවරයි.
අහන්න මොන හරි දේවල් තියෙද? එහෙනම් අදට ඉවරයි. good night. good night මේ thank you වින්දි මේ අපි හෙට solid එකේ කුප්පිය කරනවා කරන්නේ මහිම ඒකටත් join වෙනවා